සාරංග සහ උමාලි ශ්‍රී ලංකාව කතා කළ ආදර කතාවක්. නමුත් කවුරුත් බලාපොරොත්තු නොකළ අවසානයක් අවුරුදු 7ක් ආදරය කරලා. ශ්‍රී ලංකාවම බලාගෙන විවාහ වුණා. නමුත් අවුරුදු 3ක් පස්සේ ඒ ආදර කතාව අවසන් වුණා. මේ තමයි සාරංග සහ උමාලිගේ කතාව. අදින් අවුරුදු 12කට පෙර ශ්‍රී ලංකාවම කතා කළ ආදර කතාවක් තිබුණා. කලා ලෝකයේ ජනප්‍රිය නළුවෙක් සාරංග. ඔහුගේ පසකින් ලස්සනත් දක්ෂතාවත් එක්ක රසිකයන්ගේ හදවත දිනාගත් නිළියක් උමාලි. ඔවුන් දෙදෙනා එකිනෙකා හමුවුණේ කලා ලෝකයේ වැඩ කරන අතරතුර. එදා ඔවුන් දෙදෙනාම තරුණයි. සිහින පසුපස දිවෙන කලාකරුවන් දෙදෙනෙක්. මුලින් ඒක සාමාන්‍ය හිතවත්කමක් විතරයි. රූගත කිරීම අතර සිනහවෙන් කතා කරපු මොහොතක්. දිගු දවසකින් පස්සේ එකිනෙකාට දුන්න සහයෝගයත්. සෙමින් ඒ හිතවත්කම ආදරයක් බවට පත්වුණා. එතැනින් පස්සේ සාරංග සහ උමාලි එකිනෙකාගේ ජීවිතයේ වැදගත්ම පුද්ගලයන් වුණා. අවුරුදු 7ක් පුරාවට ඔවුන්ගේ ආදර කතාව දිගටම ගියා. ජයග්‍රහණ වලදිත්, අභියෝග වලදිත්, ගොසිප් සහ පීඩනය අතරින්වත් ඔවුන් එක්කටම හිටියා. රසිකයන් ඔවුන්ට කිව්වේ එකම නමක් පවර් කපල්. අන්තිමේ රසිකයන් බලාපොරොත්තු වූ දවස් එළඹුණා. අදින් අවුරුදු 12කට පෙර සාරංග සහ උමාලි විවාහ වුණා. ලස්සන උත්සවයක්, සිනහවෙන් පිරුණු මුහුණු, සදාකලයට එකට කියන පොරොන්දුව. ඒක හරියට සිහින කතාවක් වගේ පෙනුණා. නමුත් ජීවිතය හැම වෙලාවම එහෙම නොවෙයි. කාලයත් එක්ක ඔවුන්ගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගත්තා. අපට නොපෙනුණු ගැටලු ඔවුන් අතර තිබුණා. ඒත් කවුරුත් ඒක බලාපොරොත්තු වෙලා හිටියේ නැහැ. විවාහ වෙලා අවුරුදු 3ක ගිය පස්සේ සාරංග සහ උමාලි වෙන්වෙන්න තීරණය කළා. ඒ පුවත් රසිකයන්ට විශ්වාස කරන්නවත් අමාරු වුණා. අවුරුදු 7ක් ආදරය කරපු යුවලක් විවාහයෙන් අවුරුදු 3කින්ම වෙන් වෙලා යනවා. නමුත් ඇත්ත දන්නේ ඔවුන් දෙදෙනා විතරයි. එහෙත් අදටත් රසිකයන් පරණ මතක බලද්දී එය මතක් වෙන්නේ එකම දෙයක්. එක කාලයක සාරංග සහ උමාලිගේ ආදරය ඇත්තටම තිබුණා. සමහර ආදර කතා සදාකලයට පවතින්නේ නැහැ. නමුත් ඒවා තිබුණු කාලය ලස්සන නොවූවා කියලා කියන්න බැහැ. ඔබට හිතෙන්නේ සාරංග සහ උමාලිගේ ආදරය ඇත්තටම අවසන් වුණාද? නැත්නම් ජීවිතය ඔවුන් වෙනම මාර්ග දෙකකට යවුවාද? ඔබේ අදහස කොමෙන්ට් එකකින් කියන්න.